Tsuchi volunteers in Sri Lanka held 3 year-end blessing ceremonies at the Hambantota Tsuchi office, a tradition that has endured since the 2004 South Asian tsunami. ඒගොල්ලත් එක්ක සම්බන්ධ වුණේ අදයි මම සුනාමියෙන් පසු වෙච්ච හැම සංවිධානයෙම අපි අත්හැරලා ගියා. නමුත් මේ සුචි සංවිධානය මේ බෞද්ධ සංවිධානය තවම අපිත් එක්ක ඉඳලා මේ සේවය ලබා දෙනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒකට. ඒ වගේම චෙන්වෙන් භික්ෂුන් වහන්සේගේ ඒ අරමුණ ඊටම යහපත් වගේම ඉදිරියටත් ඒ විදියටම කරගෙන යන එතුමියටත් ඒ වහන්සේටත් ශක්තිය ධෛර්ය වාසනාවම ලැබෙනවා. Volunteers distributed red envelopes, hoping more locals would join their mission. ඉතින් මං බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මට හොඳ වැඩක් මේ සංවිධානයත් එක්ක එකතු වෙලා සුචි සංවිධානයත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වෙයි කියලා සමාජයට. 2025 වසරේ සෑහෙන වැඩ කොටසක් සුචියකින් කරන්න ලැබුණා. ඒවට දායකත්වය දෙන්න අවස්ථාවක් ලැබුණා. අදත් ලොකු සතුටක් ලැබුවා මේ වැඩසටහනට දායකත්වය දක්වීම තුළින්. ලොකු සතුටක් ලැබුණා සුචියක වැඩ කිරීම තුළින්. The year-end blessing ceremonies in Hambantota are not only gatherings of the Tsuchi family, but also a compassionate invitation, welcoming both longtime volunteers and first-time participants to step into 2026 with a renewed sense of mission. ITV reports.